සර්පදෂ්ඨනයකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන අද අපි කතා කරමු. මෙහිදී ප්‍රථමයෙන්ම දෂ්ඨනයට ලක් වූ පුද්ගලයා සංසුන්ව තබා ගැනීම අතිශය වැදගත්. දෂ්ඨනයට ලක් වූ පුද්ගලයාගේ තද ආභරණ වැනි දේවල් අප විසින් ඉවත් කළ යුතුයි. එමෙන්ම දෂ්ඨ කළ ස්ථානයේ නොසෙල්වෙනසේ තබා පිරිසිදු ගලා යන ජලයෙන් සබන් විද සේදීම අප විසින් කළ යුතුයි. ඉන්පසුව වියලි රෙදි කැබැල්ලක් ගෙන දෂ්ඨ කළ ස්ථානයේ ආවරණය කර ගැනීම අප විසින් කළ යුතුයි. පසුව රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමේදී අතිශය වැදගත් වෙනවා දෂ්ඨ කළ සර්පයන් හඳුනාගෙන තිබීම. මේ නිසා දෂ්ඨ කළ සර්පයන් හඳුනාගෙන තබා ගැනීම අතිශයින්ම වැදගත් කාරණාවක් වෙනවා. මෙහිදී අප විසින් කිසිසේත් නොකළ යුතු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. පළමුවෙන්ම දෂ්ඨ කළ ස්ථානයේ ඉහළින් රෙදිපටි මගින් තදින් වෙලීමද අප විසින් නොකළ යුතුයි. දෂ්ඨ කළ ස්ථානයට මුව තබා විසීරීම වැනි දේවල් අප විසින් කිසිසේත් මෙහිදී නොකළ යුතුයි. එමෙන්ම මද්යසාර ඇස්ප්‍රීන් වැනි දේවල් පානයට ලබා දීම අප විසින් නොකළ යුතු දේවල් වෙනවා. මෙම ක්‍රියාමාර්ග අනුගමනයෙන් පසුව රෝගියාව හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන ආ යුතුයි.